හල්ලෝ යාළුවනේ ඔන්න ඉතින් කොහොමද ඔන්න ඉතින් අදත් ගෙනාවා Minecraft එකත් block crazy මං ඉතින් ගන්න ඔරිජිනල් Minecraft එක නෙමෙයි කියලා ඔයගොල්ලෝ දන්නවනේ ආ දන්නේ නැහැ නේ මේක මං හිතන්නේ මේක තමයි මගේ පළවෙනි Minecraft දෙවෙනි නේ පළවෙනි කොහොම හරි දෙවෙනි Minecraft වීඩියෝ තමයි මේක කොහොම හරි ඉතින් අපි මේ පළවෙනි එපිසෝඩ් එකේ අපි මේ ලෙදරම වලින් මේඩ කොහෙද මේ අයන්නාම වලට මාරුණා ඉතින් කැම්මෙන් මාරුණා ඊට පස්සේ මේ ගේ හදුවා ගේ භාගය හැදුනේ ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි වීඩියෝ එක මම රෙකෝඩ් කරා ඒ වුණා රෙකෝඩ්ලා තිබ්බේ නෑ මම බොහොම අමාරුයි ජංගල් බයම් එකට ගිහින් මේ මොකද්ද ඔය උණ බටයි මේ පැන්ඩා කෙනෙකු ගෙනාවා ක්‍රියේටිව් එකෙන් තමයි මේ සෝරි වෙන්න ඕනේ මේ ක්‍රියේටිව් එකෙන් තමයි මොකද්ද මේ කුරුල්ලොන්ව දාගත්තේ කුරුල්ලෝ ගොඩාක් දාගත්ත ඊට පස්සේ මේගොල්ලෝ එක සද්ද දානවා ඉතින් ඔයගොල්ලෝ සද්ද ඇහෙන්නේ නැතුව ඇති මේකින්ද මට හරිම දුකයි මේ මම රෙකෝඩ් එකේ කවුලක් ගේම් එකේ සවුන්ඩ් ඇහෙන්නේ නැතුව ඉතින් මම ඒක හදාගන්න බලනවා ඉක්මනට හදාගන්න බලනවා ඉතින් අවුලක් නැහැ ඉතින් අපි මගේ ඉස්සෙල්ලාම පුංචි පැල්පත බලලා ඉවරට මගේ මේ මොකද්ද කෙලින්ම නෙමෙයි ෆෝන් එකෙන් ඔබලා මේ අපි ඩයමන්ඩ් හොයාගන්න යන් ඉතින් මට පොඩි සමුතත්වයක් තියෙනවා පොඩි ගණන් ගන්න එපා ඉතින් අපි ඉස්සෙල්ලාම මේ මම පොඩි පැල්පත බලලා අපි මේ කුරුළු කූඩු එහෙම ඉක්මනට බලමු ඉතින් ඕගොල්ලන්ට මම පෙන්නන්න දෙපේ පෙන්නන්න මම ඕගොල්ලෝ ඕනනම් කියන්නේ මම මේ මොකද ෆ්ලැට් වර්ල්ඩ් එක මේ ගේ හදන විදිය ඕනනම් ගේන්න හරිම ලේසි හරිම පහසුයි අර ඉතින් ලස්සන කූඩුවකුත් තියෙනවා මට මේ චෙස්ට් එක අයින් කරන්න ඕන ඊට පස්සේ තියෙන කොහොමද ගැම්මන් නේද මේ පැන්ඩලා හැම ඉද්දි ලස්සනයි නේද අර ගේම් එකේ කියන්නේ මට සවුන්ඩ් ඇහෙනවනේ ඕගොල්ලන්ට ඇහුන්නේ නැතුනට මම ඕගොල්ලන්ට හදාගන්න අර මාරම ෆීලිං එකක් එන්නේ මේ චෙස්ට් එකත් අයින් කරලා දාන්න ඕනේ හරි ඉතින් මේ කුරුල්ලෝ මම ගොඩක් මැරුවා ඒගොල්ලන්ගේ අර සද්දේ වැඩි ලැග් වෙන්න ගත්තා ඒකයි මම මැරුවේ අර සෝචනීයයි මට මේකේ අමුතුම જાති ඉනිමගක් හරිද ඕගොල්ලෝ මේ වගේ ඉනිමක් හදලා අමුතු ට්‍රේනින්ග් එකක් ගන්න හරිද ඕනනම් මේ මං කිව්වනේ මේ මොකද්ද සබ්ස්ක්‍රයිබර්ස් 100 ගාව මොකද වෙන්නේ කියලා ඉතින් මම මේ ගේ හදද්දි වෝටර් බකට් ගොඩක් කරලා පුරුදු වෝටර් බකට් ක්ලච් ගන්න ගේන්න ඊළඟ වීඩියෝ එක වෝටර් බකට් ක්ලච් එකක් නෙමෙයි ක්ලචස් වීඩියෝක් ගේන්නේ සෝරි වෙන්න ඕනේ ඉතින් මෙතන මට ක්ලච් එක කරගන්න බැරුණා ඉතින් ලස්සන මම ගෙදර මම පැල්පතේ ඉතින් මං තුන්වෙනි වීඩියෝ එක තමයි මේ පාත්‍යත් හැදුවේ මට ඉතින් ඒක රෙකෝඩ් කරගන්න බැරුණා අතිවශයෙන්ම සෝරි වෙන්න ඕනේ අය මගේ අතින් ඒ වගේ වැරදි වෙන්නේ අඩි මතක් කරලා ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඔන් කරගන්න එතකොට තමයි මම වීඩියෝ එකක් දාපුවාම ඕගොල්ලෝ ළඟටම එන්නේ හරි ඉතින් මෙතනින් අපි මේ ඇතුළට යන වල හාරාගමු මේ ආකාරයට ලස්සනට හාරාගමු ෂණික පටස් ගාලා මේ විදි ස්පීඩ් එකෙන් හාරනවා නිකන් ෆෝචූන් තියනවා මේක තුන්වෙනි වීඩියෝ එක තමයි මේ ගුහාව ලයිට් අප් කරේ ඊට පස්සේ තව එන්ටි එකක් අපි හාරවුවා මේ ලයිට් අප් කරලා හරි ඉතින් අපි ආය පල්ලෙහාට හාරගෙන යන දැනටමත් විනාඩි 3ක් ගිහින් තියෙනවා මම ඒක විනාඩි 8න් වගේ ඉවර කරන්න බලනවා මම මයින්ක්‍රාෆ්ට් එකට වෙන්න අයියෝ මැරෙයිද නෑ මැරුන්නේ නෑ මගේ හෙල්ත් එකත් අඩු වෙලා තිබ්බේ අපේ අම්මා මං නම් හිතුවේ මැරෙයි කියලා ෂීල්ඩ් එකකුත් අතේ නෑ ෂීල්ඩ් එක හදා ගන්න ඕන අපේ අම්මා මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න හොඳ නෑ අපේ අම්බෝ මැරුණොත් ඉතින් ඉවරයි මගේ වොට්ටියත් එක්ක ලිෆ්ට් වෙන්නේ නෑ මං ක්‍රීපින් වෙටි දාලා තියෙන්නේ මම මේ ගේම් වල අලුත් එක්කෙනෙක් හරිදි මම තැනට ආවා ඉතින් අවශ්‍ය තැනට මේකේ ඩිස්ප්ලේට් නෑ හරිම සෝරි වෙන්න ඕනේ හරි ඉතින් මේ වගේ මං දිගට පොඩි පතලක් වගේ එකක් හාර ගන්නවා ඉස්සෙල්ලාම මේ මං කේව් එක කියන්නේ මේ වොඩි කියන්නේ ස්ට්‍රිප් මයිනින් කියලා මට මතක හැටියට ඔයගොල්ලෝ මේ වගේ දැනගන්න මේ තියෙන අයන් බ්ලොක් මේකේ දැන් තියෙන අයන් බ්ලොක් ඉතින් මම ෂෙටින් කොටස් ගාලා ඔයගොල්ලන්ට මේ රියසල් එකක් පෙන්නන්නේ මේ වගේ ඒ කියන්නේ දෙකක් ඒ කියන්නේ කොටු දෙකක් ඇරියා හැරුවා මේ විදියට හාරන්න එතකොට ඩයමන්ඩ් හම්බෙන්න සම්භාවිතාවය වැඩි හරිද ඔන්න ඉතින් අම්බෝ ඔන්න ඉතින් කොටු දෙක තුනක් යන්නත් කලින් ඉතින් මං කිව්වා වගේම ඩයමන්ඩ් හම්බුණා හරිද කොහමද ඒක ඩයමන්ඩ් අම්බෝ මෙතන නම් චන්ක්ස් දෙකක් විතර එක ළඟ හිටලා වගේ මට නම් පේන්නේ චන්ක්ස් දෙකක් එක ළඟ වැදිච්ච පාරක් මෙතන මේ තියෙන්නේ නැත්තම් මෙච්චර ඩයමන්ඩ් තියෙන විදියක් නෑ ඒ කියන්නේ ඒක මෙහෙමයි වෙන්නේ හරිද මං ඉතින් ඒතර වහල් දැම්මා වෙඩන්න තියෙනවා චන්ක්ස් දැන් දෙකක් ඉවර වෙන තැන තියෙනවනේ ඒ චන්ක්ස් දෙකේම ඉවර වෙන තැන ඩයමන්ඩ් තියෙනවා හරිද මේ මොකද්ද මේ
අපි අර එහා පැත්තෙන් වහපු තැනනේ නෑ වහපු තැන මේ චන්ක්ස් දෙකක් තියෙනවානේ ඒ චන්ක්ස් දෙක ඉවර වෙන තැන ඩයමන්ඩ් තියෙනවා ඒ චන්ක්ස් එක ඉවර වෙන තැන ඩයමන්ඩ් තියෙනවා එහා පැත්තේ චන්ක්ස් එක ඒ පැත්තේ මේ ඉවර වෙන තැන ඩයමන්ඩ් තියෙනවා ඒතකොට චන්ක්ස් දෙකක එක ළඟ ඩයමන්ඩ් තියෙනවා ඒතකොට අපිට ඩයමන්ඩ් එක ළඟ හම්බ වෙනවා ඒක ඉතින් බොහොම කලාතුරකින් තමයි ඒ වගේ දේවල් වෙන්නේ හරි ඉතින් අපි ඒ පතල තාරලා ඉවරයි ඉතින් ඔබ මේ ෂෝට් වීඩියෝ එකක් වෙයි සෝරි වෙන්න ඕනේ සෝරි මේ අයි මොකද සොරි කියන්නේ නේද ඉතින් ඕගොල්ලන්ට මේ ගේම් ගේන්නේ ඕගොල්ලන්ට බලන්න හරිද හරි ඉතින් ඒ පතල තාරලා ඉවර තව ඩිංගින් කොයි දඩි හැංගින්නේ ඔයා මේ මියා හැංගිනවා මේ ඩයමන්ඩ් පුතා හැංගිලා මෙතන අයනුත් තියෙනවා හරි ඉතින් අවුලක් නැහැ අයන් ටිකක් හොයාගත්තා ඩයමන්ඩ් ටිකක් හොයාගත්තා හරි ඉතින් මේ මම ඔබ වීඩියෝ එක දිග වෙන හින්දා නැත්නම් වීඩියෝ එක විනාඩි 15ක් විතරයි වීඩියෝ එක දිග වෙන හින්දා මම මේ කැටි කරලා දාන්නම් හරි ඉතින් මම හෙන ගොඩක් රව්ව කොහොමද ඒක ඩයමන්ඩ් 64යි මේ 18ක්ද කොහෙද තියෙනවා හරි ඉතින් අප් මේක වහගත්තා මේ හෙන්න ගොඩක් හැරුවෝ ඕගොල්ලන්ට වෙනුවට හෙන ගොඩක් හැරුවා මේ ක්‍රියේටිව් ගිහින් ගත්තා කියලා නම් කියන්න එපා ක්‍රියේටිව් කියන ඇත්තම ගියේ නෑ මේ හරි ඉතින් අපි බෝකට පීතෙන් අපි උඩට ආවා උඩට ඇවිල්ලා අපි ඊළඟ වීඩියෝ එකේදී මොකද කරන්න ඕනි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න එපා මම එකවර වීඩියෝ දෙක තුනක් රෙකෝඩ් කරනවා ඒකයි හින්දා මේ ගොඩක් පස්සට තමයි මට ඒව කරන්න වෙන්නේ ඊළඟ වීඩියෝ එකෙන් බොහෝ දුරට මගේ ඇත්ත ගේ හදයි මේක මම පැල්පත හරිද ඇත්ත ගේ හදයි දැන් ඉතින් අපිට තියෙන්නේ මොකද්ද ආනාරුණ කාටුස්සා බුම් කියලා මේ ආකාරයට ඩයමන්ඩ් නාම වලට මාරු වුණා කොල්ලනේ ගැම්මක් තමයි ගැම්මක් හරි ඉතින් හැමෝටම ස්තුතියි මාත් එක්ක රැඳී සිටියාට ඉතින් පේනවනේ අතේ තියෙන්නේ මොකද්ද කියලා ඩයමන්ඩ් කඩුවක් සහ ඩයමන්ඩ් ටූල්ස් තියෙන්නේ ඉතින් බය වෙලා සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න මට සපෝට් එකක් දෙන්න එහෙනම් බයි SL දනු ගේමින් ස්ක්‍රීන ලොකු කරලා ගේම් එක සෙට් කරලා කෙල්ලෝ කොල්ලෝ සෙට් එක එකතු කරගෙන මොල ජොයිස්ටික් අතට ගහුව බෑම් ෆයර් එක ලෙවල් අප් වෙලා අපි ටොප් එට යනවා බා